අයිබෝන් යාළුවෝ අද අපි තුමාලට YouTube channel එකට ඉතින් අද මම මේ වීඩියෝ ඔයාලට ගෙනලා තියෙන්නේ AliExpress එක ගැන අපිට දැනගන්න ලැබුණ ගොඩක් bad news එකක පොඩි super review එක. ඉතින් මේක basic මම අද කතා කරන්නේ සම්පූර්ණ review එක සහ මේ ගැන දීර්ඝකාලීන පැවැත්ම ගැන අපි ඊළඟට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් සිද්ධිය තමයි සාමාන්‍යයෙන් මේ වෙනකොට අපි AliExpress එකේ දාන හැම order එකකටම අපි බලපු විදිහට 80%ත් 90%ත් අතර order ප්‍රමාණයකට රුපියල් වලින් රුපියල් ගන්නේ මම 100 ගණන් කියන්නේ සමහර item වලට 100ක් සමහර item වලට 10ත් 150ත් අතර වගේ බදු මුදලක් මේ වෙනකොට add වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා කවදාකවත් දැකලා නැති විදිහට item එකක් order කරන්න යද්දී ඒකේ යටම page එකට ගියාට පස්සේ අපිට tax කියලා එකක් include වෙනවා ඇතුළත් වෙනවා. ඉතින් මේ වෙනකොට අපිට ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ බදු ඔයාලා දකින්න ඇති ගොඩාක් news කිය අපි ගොඩාක් වීඩියෝ කරනවා මේ බදු ගැන විශේෂම AliExpress සහ Alibaba බදු ගැන. ඉතින් Alibaba බදු නම් කමක් නැහැ wholesale market එක නිසා මේක wholesale නෙමෙයි retail market එකක් නිසා මේකෙත් retail organization site එක නිසා මේකෙත් බදු පිළිබඳ ප්‍රශ්න ගැති වෙලා අපි හිතුවේ නැහැ. ඉතින් මේක මුලින්ම AliExpress එකට බලපෑවට පස්සේ Temu වගේ site එකකට බලපාන්න පුළුවන් Daraz wholesale වගේ. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ බදු හැම එකටම වදින්නේ නැහැ. ඉතින් අපි හැමදාම කතා කරන දේ දැන් Alibaba ගැන කතා කරද්දී Alibaba එකේ බදු හැම එකටම වැදුන්නේ නැහැ. ඉතින් මේකෙත් හැම එකටම වැදුන්නේ නැහැ. මම බැටරි හැම බැලුවා. ඒවට බදු වැදුන්නේ නැහැ. ඒ වගේම සමහර welcome deal item වලට බදු වැදුන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි දාන welcome deal item වලට රුපියල් 300ක් 400ක් මේ ටැක්ස් එකක් වදිනවා. මේක අපිට bypass කරන්න, ඒ කියන්නේ මේක අපිට නැති කරන්න කිසිම විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් අපි free shipping නම් මේ delivery එක නම් දැනට හොඳේ. ඒ කියන්නේ දැනට අපිට මේක නැති කරන්න bypass කරන්න විදිහක් නැහැ. මොකද අපි දැන් කලින් වීඩියෝ වලදී අපි ගොඩක් කතා කරා මේ delivery එක නැතුව, ඒ කියන්නේ රුපියල් 300ක් 600ක් delivery එකක් දුන්නානේ. අන්න ඒක නැතුව කොහොමද order එකක් දාන්නේ කියලා. ඉතින් දැන් අපිට ඒ උනා, ඒ කියන්නේ දෙක නැතුව. හැබැයි අපිට මේ වෙනකොට මේ බද්ද නැතුව order එකක් දාන්න කොහොමද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ඉතින් මේ කොහොමද කරන්නේ කියලා. මොකද මේක දැන් අපි වෙන රටකට කළා ලංකාවට අන්තිමට address එක දැම්මත් එතකොට මේ බදු මුදල add වෙන scene එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගැන සම්පූර්ණ විස්තර ඔයාලට ඉස්සරහට වීඩියෝ එකකින් ගේන්නම්. මම මේ බේසික් මේ අප්ඩේට් එක ඔයාලට ගෙනාවේ. මොකද ගොඩක් අය අහලා තිබුණා එයාලා order එක welcome deal එහෙම දාද්දි රුපියල් 300 දාලා ඉවරලා බලද්දි මෙන්න රුපියල් 500 600. ඒගොල්ලෝ හිතන්නේ එයාලගේ price bug කියලා. ඒගොල්ලෝ price එක දෙන්නේ රුපියල් 300යි. පස්සේ බලද්දි රුපියල් 300ක් විතර delivery එකක් add වෙලා රුපියල් 300ක් 200ක් 500ක් වගේ අතර මුදලක delivery එකක් add වෙලා තියෙනවා. ඉතින් තාම මේකේ ප්‍රතිශතයක් අපිට හොයාගන්න බැරි වුණා. මං හිතන්නේ මේකේ පොඩි මුදල් වල item වලට 100ක බද්දක් ගහන එක රුපියල් 300 වගේ item වලට. මේකත් අර නිකන් ප්ලාස්ටික් පොඩි සෙල්ලම් බඩු ඒවා නෙමෙයි, ටිකක් ඉලෙක්ට්‍රික් බඩු වලට තමයි වදින්නේ. එහෙමයි කියලා හැම බැටරි වලට, සමහර RC ට්‍රක් වලට, සමහර මේ වගේම රිමෝට් කන්ට්‍රෝල් අයිටම් වලට මම පොඩක් බැලුවේ ඒවා තමයි. ඒවට බද්දක් වදින්නේ නැහැ. එහෙමයි කියලා. ඉතින් එතකොට අර මේක ඔයාලා බලන්නේ අර නිකන් පොඩි නිහඬියාවක් තිබුණා කලින් බදු ගැන කේස් එකක් ගිහිල්ලා. ඉතින් එතනදී දැන් අපි දැක්කා මේ බදු ගැන කතා කරලා එකපාරට නැති වෙලාම ගියා. ඉතින් නැති වෙලා කියන්නේ මේ බැරි නම් මේ බදු ගැන සකස් කරලා තමයි මම හිතන්නේ. ඒ බදු සකස් කළා. ඉතින් එතකොට මට පොඩි පත්‍ර වාර්තා ටිකකුත් දැනගන්න ලැබුණා. මේ බදු ගැන ඉදිරියේදී අනිවාර්යයෙන් මේ බදු නිවැරදිව අලුත් බදු එකතු කරන්න නැතුව නිවැරදි බදු එකතු කිරීමට අලුත් පනත් ගේනවා කියලා. ඉතින් මේකේ තමයි දැන් 150ක් වගේ කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන අතරම දිගටම කතා කරන්න අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේක ඉස්සරහට මොකක් වේද, මේක අයින් වේද නැති වේද කියලා ඒ වගේ අපිට දැනගන්න ලැබුණා. අධ්‍යාපනයේ කටයුතු, වෛද්‍ය කටයුතු සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට මේක ඉදිරියට ගෙනියන්න, කියන්නේ ඉදිරියට AliExpress එකෙන් වගේ සයිට් එකෙන් ඕඩර් දාන්න විශේෂ ක්‍රමවේදයක් ගේනවා කියලාත් මම දැක්කා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේකෙන් දැන් මොකුත් කතා කරන්න බෑ. මේක ඔෆිෂියල් විදිහට තාම කොහෙවත් මට එහෙම ලොකුවට දැනගන්න ලැබුණේ නැහැ. මේ පත්‍ර වාර්තාත් මාසයක් දෙකක් පරණ එකකින් දැන් මට එකක් දැනගන්න ලැබුණේ. ඉතින් ඔයාලා දකින්න අපි කලින් වීඩියෝ වල එහෙම කතා කරා මේ AliExpress සහ Temu බද්ද ගැන. ඒ වගේම Temu එකේ item ගොඩක් සහ Ali එකේ item ගොඩක් එක එක කස්ටම් වල සහ එක එක ස්ටෝරින් සෙන්ටර් වල ඉවිරලා තිබුණා. ඉතින් මේක ඉදිරියට මොකක් හරි අප්ඩේට් ලැබුණ ගමන් අපේ WhatsApp channel එකේ සහ YouTube channel එකේ දාන්න. WhatsApp channel එකේ link description එකේ සහ pin කරපු comment එකේ තියෙනවා. ඒකත් එක්ක tag කරලා follow කරලා set වෙලා ඉන්න. subscribe කරන්න අපේ channel එකේ. ඉදිරියට වීඩියෝ කරන මේ වගේ හදිසි news ගැන. ඉතින් මේක හරියට මොනේ 24 වෙනිදා හවස වගේ, හවස කියන්නේ මම දන්න රෑ වගේ වුණේ. මට මේක ආරංචි උනේ එදා රෑ order එකක් දාන්නේ යද්දි. ඉතින් ඊට පස්සේ රෑ 12ට විතර මම ඔයාලට මේ update එක අපේ WhatsApp channel එකේ දැම්මේ. ඉතින් මේකෙන් ගොඩක් අය order නොකර ඉන්නවා. order මේක හරියයිද කියලා. ඉතින් බලමු හරියයි. බොහෝ දුරට අපි හිතන මේක හරියයි කියලා. මොකද මේක නැත්තම් කියන්න බෑ දැනට මොකොත්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අපිත් එක අප්ඩේට් එකකින්. ඉතින් අපි තාත් පස්සේ වීඩියෝ එක සෙට් වෙමු.